ආයුබෝවන් ඔබ සියලු දෙනාටම holistic health journey සඳහා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම ඕගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට සුපුරුදු විදියට ඔයගොල්ලෝ දන්නවා මම ගොඩක් වෙලාවට කතා කරන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සම්බන්ධව. ඉතින් මම අද කතා කරන මාතෘකාව ඔයගොල්ලෝ ඉතින් thumbnail එකේ දකින්න ඇති. ඔයගොල්ලෝ මොකද්ද කියලා කල්පනා කරනවා ඇති. ඇයි මම මේ මාතෘකාව කතා කරන්නේ කියලා. ඇත්තටම අපි ලෝකෙ දියුණුවයි කිව්වත් තාමත් අපි පරණ අදහස් වල එල්ලලා ඉන්නවා. ඒ නිසා සෞඛ්‍යයට එක විශාල තර්ජනයක් වගේ මම දකිනවා. ඉතින් මම ඕගොල්ලන්ට මේකෙන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොනවද අපේ තියෙන පැරණි මත අපි මොනවද ඉවත් කරන්න ඕන කියන දේ. ඉතින් ඕගොල්ලන් අර thumbnail එකේ දැක්කා වගේ මොනවද මේ දෙයියන්ගේ ලෙඩ කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. අපි ඉස්සර ඉඳන් දන්නවා මේ දෙවියන්ගේ ලෙඩ කියලා හඳුන්වන ලෙඩ වර්ග කීපයක් තියෙනවා. ඒ කාලේ මේක හැදුනේ කොහොමද කියලා කට්ටිය දන්නේ නැහැනේ. ඉතින් හිතන්න මේ දෙවියෝ කෝප වෙලා තමයි හැදුනේ කියලා. ඉතින් ඒවා තමයි සරම්ප, පැපොල, කම්බුල්ගාය ඒ වගේ රෝග තිබුණා. ඉස්සර තිබුණට සරම්ප, පැපොල මේ කම්බුල්ගාය වගේ රෝග ගොඩක් දකින්න තිබුණා. දැන් ඒවා දකින්න නැහැ. ඉස්සර මේවා ගොඩක් තිබුණා. සරම්ප, පැපොල, කම්බුල්ගාය වගේ රෝග බහුලව අපේ දරුවන් අතර විතර නෙවෙයි වැඩිහිටියන් අතරත් තිබුණා. ඒ වගේ සංකූලතා වලින් ඇත්තටම මරණය සිදු වුණා. ඉතින් ඒ කාලේ මේ රෝග වලට ගොඩක් බයයි මිනිස්සු. ඉතින් ඒ හින්දා තමයි ඒක දෙවියන්ගේ ලෙඩ කියලා. ඉතින් විවිධවත් පිළිවෙත් ගණනාවක් ඒ ගෙදර හැදුනාම කරනවනේ කොහොඹාතු වෙල්ලනවා, හාල් අරන් තියනවා ඔය වගේ. ඒවා ඊට පස්සේ කිරියම්ම දාන දෙනවා නේද? ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තිබුණා. හැබැයි අද මේ රෝග වලින් ගොඩක් අපි කන්ට්‍රෝල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මේ අවම කරගෙන තියෙනවා මේ එන්නත් කරන්නේ. ඒ කියන්නේ ජාතික මට්ටමේ එන්නත් කරන්නේ සරම්ප රෝගයට හා කම්බුල්ගාය රෝගයට පොඩි දරුවන්ට කරනවා. ඉතින් එතකොට අද සරම්ප කම්බුල්ගාය වගේ රෝග ඊටාම අවම මට්ටමින් තමයි දකින්න ලැබෙන්නේ. දකින්න ලැබෙන්නෙම නැති මට්ටමක් ගන්නට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි තාම පැපොල රෝගේ බහුලව දකින්න ලැබෙනවා. ඇයි පැපොල රෝගේ බහුලව දකින්න ලැබෙන්නේ? අපි ඒකට ජාතික මට්ටමින් එන්නත් කරණයක්. ඒ කියන්නේ EPI vaccination regime එකේ අපි ඒ එන්නත ඇතුළත් වෙලා නැහැ. අපේ ජාතික මට්ටමේ vaccination කරනකොට ඒකට ඇතුළත් වෙලා නැහැ. හැබැයි ඒ රෝගයටත් එන්නතක් තියෙනවා. ඕගලන්ට අවශ්‍ය නම් ඒක පෞද්ගලික අංශයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකට යම් සිමිලක් යනවා. ඉතින් ඒ රෝගයට ඔබ කැමති නම් පෞද්ගලික අංශයෙන් ගත්තොත් ඒකත් පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇයි මම මේ රෝගය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට මේ දෙවියන්ගේ ලෙඩ කියලා කතා කරාම මේ බහුලව තියෙන පැපොල රෝගය ගැන මම චුට්ටක් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පැපොල රෝගය කියන එක ගැන ඇයි මම කතා කරන්නේ කියන එක ඔයගොල්ලෝ චුට්ටක් හිතන්න. විශේෂයෙන්ම මේක බහුලව දකින්න ලැබෙනවා. පළවෙනි දේ. අනිත් වැදගත්ම දේ තමයි මේක හැදුනට නිට්ටාවට සුව කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ රෝගයට ප්‍රතිකාර තියෙනවා. ඒ කියන්නේ ඒක වෛරස් වලින් හැදෙන රෝගයක්. ඒ වෛරස් මරන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඒකේ ප්‍රතිකාර සටහනක් තියෙනවා. ඒ විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. අපි ඒ සයික්ලොවියා කියලා කියනවා. වයසට අනුව ඒකේ ඩෝස් එක වෙනස් වෙනවා. එක මාත්‍රාවන්ගෙන් ඔයගලන්ට ලබා දෙනවා වෛද්‍යවරයා ඒ සම්බන්ධව බලලා වාගේ අසාත්මිකතා පිළිබඳව අහලා ඒක වෛද්‍යවරයෙක් ළඟට ගිහින් තමයි ලබා ගන්න ඕන. ඉතින් මේකේ වෛද්‍යවරයා සමහරට දින 5කට එහෙම නැත්නම් 7කට දෙන්න පුළුවන්. ඇත්තටම 7කට ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද පසු කාලීනව හැදෙන අංශ පැපොල කියන එකත් වළක්ව ගන්න උදව් වෙනවා. දවස් 7කටම මේක ගන්න එක. ඒ වගේම මේ ප්‍රතිකාරය ගන්නකොට තවත් වැදගත් දෙයක් තමයි දවසකට 5 සැරේ ගානේ බොන්න ඕන. සාමාන්‍යයෙන් අපි එහෙම බෙහෙත් බීලා පුරුදු නෑනේ නේද? දවසට 3 සැරේ 4 සැරේ. නමුත් මේ ප්‍රතිකාරය දවසට 5 සැරයක් ගන්න ඕන. විශේෂයෙන් එතකොට රැටත් ගන්න ඕනද කියලා සමහර වෙලාවට රෝගීන් අහනවා. ඇත්තටම රැටත් නැගිටලා ගන්න ඕන. ඉතින් මේක එලාම් එකක් තියලා හරියට පැය 5න් 5ට එහෙම නැත්නම් හරි විදියට නම් පැය 4යි විනාඩි 45න් 5ට හරියට ප්‍රතිකාරය ලබා ගන්න ඕන. එහෙම අවම වශයෙන් පැය 5න් 5ට හෝ ලබා ගන්න ඕන. ඒ විදියට දින 5ක් හෝ 7ක් වෙනකන් ගන්න ඕන. ඒක විශේෂයෙන් වැදගත්. ඉතින් ඔයාට පැපොල රෝගයේ එක බිබිලක් දෙකක් එනකොටම දැකලා වෛද්‍යවරයෙක් ගාවට ගියොත් ඔයාට පැපොල රෝගය හැදුනද කියන්නවත් බැරි වෙන්න මේ ප්‍රතිකාරය තරම්ම සාර්ථකයි. හොඳ කරගන්න පුළුවන්. එතකොට දවස් 4ක් 5ක් යනකොට ඒ කියන්නේ පැපොල රෝගයේ බිබිලි ඇති වුණත් ටිකක් වැඩි ප්‍රමාණයක් දවස් 5ක් යනකොට නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්. මේ තුවාල වේලිලාම යනවා. නමුත් මේකට ප්‍රතිකාර නොගත්තොත් සති දෙකක් විතර යනකම් ඔයා
සෑහෙන්න විඳවනවා. ඒ වගේම තව කෙනෙකුට බෝ වෙන හැකියාවත් අවම කරගන්න පුළුවන්. අපිට නැති කරගන්න බෑ. ඔයාලා දන්නවනේ පැපල රෝගය කියන කෙනෙක්ගේ ශරීරයට විස බීජය ගියාම සති දෙකක් විතර යනකම් යා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතුව ඉන්නවනේ. ඉතින් ගොඩක් අය හිතනවා මේ සති දෙක පහුවලා නැවහම තමයි තව කෙනෙකුට බෝ වෙන්නේ කියලා. අන්න ඒක තවත් වැරදි මතයක්. දැන් මොකද ගෙදරක එක්කෙනෙකුට පැපල රෝගය හැදුනහම එයාගෙන් තව කෙනෙකුට බෝ වුණොත් මේ අපි එකට කියනවා වචනයක් ඉන්කියුබේෂන් පීරියඩ් එක කියලා නේද? ඒකට ඒ කාලය ඇතුළත රෝගය බෝ කිරීමේ හැකියාව තියෙනවා. නමුත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඉතින් එහෙම ඇඟ ඇතුළේ තිබිලා සති දෙකකට විතර යනකොට තමයි මේ රෝග ලක්ෂණ පෙන්වන්න ගන්න. ඉතින් එතකොට හිතනවා අර කලින් හැදුණානේ ගෙදර කෙනෙකුට එයාගේ රෝගය මේ හොඳ වෙනකොට එහෙම නැත්නම් නෑවට පස්සේ තමයි අර කෙනාට බෝ වුනේ කියලා. මොකද තවත් තියෙන දුර්මතයක් තමයි මේ රෝගය තියෙනකොට සති දෙකක් යනකම් නාන්න හොඳ නෑ කියලා. ඉතින් මේ වගේ දුර්මත ගණනාවක් මේකේ තියෙනවා. ඇත්තටම මේ රෝගය හැදුනහම නාන්න අගුණයක් නැහැ. නාන්න පුළුවන්. අන්න ඒක විශේෂයෙන් වැදගත්. ඔයාට තද උණ තියෙනවා නම් ඒ වෙලාවට සීතලම වතුරෙන් නාන එක සුදුසු වෙන්නේ නැහැ. ඒ ඇරෙන්න නැත්තම් නාන්න පුළුවන් සාමාන්‍ය විදිහට නාන්න පුළුවන්. අනිත් වැදගත් දේ තමයි මේ කෑම සම්බන්ධව. ඇත්තටම වෛරස් රෝගයක් අපේ ශරීරයට ඇති වුණොත් ඕනම රෝගයක් ඇති වුණොත් අපිට හොඳ ප්‍රතිශක්තිකරණයක් ගන්න නම් මොකද කරන්න ඕන? හොඳ ආහාර වේලක් ගන්න ඕන. ඉතින් මේ විවිධ මත හන්දා වර්තමානයේත් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැතුව ඉතින් මම වෛද්‍යවරියක් විදිහට වැඩ කරන්නේ බස්නාහිර පළාතේ. ඉතින් මේ ප්‍රදේශයේ මම රෝහලේදී පෞද්ගලික වෛද්‍ය සේවයේදී දකිනවා මිනිස්සු මස් මාළු බිත්තර කිසිම දෙයක් මේ රෝගය හැදුනම ගෙදර පැත්ත පළාතේ ගේන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න එක රෝගියෙක් හැදුනහම එයා සති දෙකක් යනකම් ගෙදරට මස් මාළු ගේන්නේ. එතකොට ගෙදර ඊළඟ එක්කෙන සති දෙක විතර යනකොට ආයෙ නැවත රෝගය හැදුනහම එයාටත් ආයෙ මස් මාළු ගේන්නේ. ඔය විදිහට බැලුවාම මේ රෝගය හොඳ වෙනකම් මාස කිහිපයක් යනකම් ගෙදර මස් මාළු කන්නේ නැහැ. ඉතින් මේ විදිහට වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අවශ්‍ය නිසි පෝෂණය ලැබෙන්නේ නැහැ. රෝගය හොඳ වෙන්න කල් යනවා. ඉතින් ඒක මේ දුර්මතයක්. මම මේක වැඩසටහන කිරීමෙන් බලාපොරොත්තු වෙන මෙන්න මේ දුර්මත නැති කරන්න. එකක් තමයි නාන්න හොඳ නැහැ කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා එහෙම එකක් නැහැ. නාන්න පුළුවන්. තද උණ තියෙන වෙලාවට ඇර අනිත් ඕන වෙලාවක නාන්න පුළුවන්. මොකද අර තද උණ තියෙදි සීතල වතුර ඇඟට දාගත්තාම ගැටලු ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ අනිත් සෑම වෙලාවකම නා ගන්න පුළුවන්. අනිත් දේ තමයි මස් මාළු ඕන විදිහකට කන්න පුළුවන්. Tamanට ඇලර්ජි නැත්නම්. එතකොට තමන් හැමදාම මස් මාළු ආහාරයට ගන්න කෙනෙක් නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මස් මාළු බිත්තර ඕන එකක් ආහාරයට ගන්න. ඒව ගන්නකොට ඉක්මනින් මේ රෝගය හොඳ වෙනවා. ඊළඟට අනිත් වැදගත් දේ තමයි මේ රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේදී වර්තමානයේ මම මේ වැඩසටහන කරන්නේ 2026 ජූනි මාසේ වගේ මේ කාලේ වෙනකොටත් සාමාන්‍යයෙන් මේ ප්‍රතිකාරයට රුපියල් 2000 ගානක වගේ මිලක් වැය වෙනවා. පෞද්ගලික අංශයෙන් ගන්නවා. ඉතින් ඔයගලන්ට රෝහල් වලින් ලබා ගන්න පුළුවන්. ඇතම් අවස්ථාවල නැති වෙන්න පුළුවන්. නමුත් රෝහලෙන් නොමිලේ ලබා ගන්න පුළුවන් රජයේ රෝහල් වල. අනිත් දේ තමයි මම දකිනවා ඇතම් ආර්ථික දුෂ්කරතා තියෙන මේ පුද්ගලයන් සමහරවිට ගෙදර කීප දෙනෙකුට හැදෙනකොට මෙහෙම ප්‍රතිකාර ගන්න අපහසු වෙන තත්ත්වයන් දකිනවා. ඉතින් මේ ඒගොල්ලන් එතකොට මගෙන් අහනවා ડોක්ටර් දවස් දෙකකට ගත්තද ඊට පස්සේ ගන්නද එහෙම කියලා. නමුත් ඒක කඩන්න නැතුව ඒ කියන්නේ අපි කෝස් එකක් විදිහට ගන්නකොට අතරමැද්දේදී මොකද මේ රෝගයට ගන්න ප්‍රතිකාරය අතරමැද්දේ බොන්නේ නැතුව ඉන්න බෑ. ඒ කියන්නේ බොන්නම අවශ්‍යයි. ඒක එතකොට අර තියෙන මුදලට බොනවා ආයි නැති වුණොත් නොබී ඉන්නවා වගේ කරන එක හරි නෑ. ඉතින් ඒ නිසා ඔයගලන්ට රජයේ රෝහලකින් ලබා ගන්න පෞද්ගලික අංශයෙන් ගන්න බැරි නම් රජයේ රෝහලකින් ලබා ගන්න. ඉතින් කලාතුරකින් තමයි රජයේ රෝහලක මේ ප්‍රතිකාරය නැති ඉතින් එහෙම ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රතිකාර නොගෙන ඉන්න එපා. මොකද මේ ප්‍රතිකාරය ගැනීම වැදගත්. දැන් සමහර අය අනිත් දුර්මතය තමයි මම දකින්නේ ගම්වල අය කියනවා මේකට හොඳට පිට දාන්න ඕන. මේ තුවාල දැම්මේ නැත්තම් හොඳ නැහැ. දැන් මේ වගේ මතක් තියෙනවා ඇත්තටම. මේ ඉතින් උපහාසයට කතා කරනවා නෙමෙයි. අපි සමාජයේ දකින්න හන්ද කියන මේක නිවැරදි කරගන්න. මේ රෝගයට පුළුවන් තරම් බිබිලි දාලා මේ එන එක තමයි හොඳ. ඇඟෙන් පිට දාන්න ඕන නැත්නම් මේක ඇඟ ඇතුලේ තියෙනවා කියන. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒකත් දුර්මතයක්. ඇඟේ ඉතින් පිට දැම්මම ඇත්තටම ඉතින් මේ තරුණ ළමයින්ගේ නම් මූණේ ඇඟේ දැම්මම විශේෂයෙන් ගෑනු ළමයින්ගේ හරි කැතයිනේ තියන්නේ. දවලස්සනයිනේ. ඉතින් එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකත් දුර්මතයක්. ඉතින් ඒ දුර්මතයත් විශේෂයෙන් අපි නැති කරගන්න පුළුවන් මේ ප්‍රතිකාර ගන්නකොට ඉක්මනින්ම මේ රෝගේ බිබිලි ලොකුවට තුවාල ඇවිල්ලා ඒවා පැසවලා ලොකු තුවාල කැලැල් ඇති වෙලා කැත කියන්නේ අවලස්සන මට්ටමට හැමපත් වෙන්නේ නැතුව ප්‍රතිකාරය වලට යොමු වෙමින් ගන්න පුළුවන්.
අනිත් වැදගත් දේ තමයි මම සමාජයේ තියෙන මතවලට කියන්නේ විශ්වාසවලට පහර ගැනීමක් කරනවා නෙවෙයි. නමුත් નિયમિત වෛද්‍ය විද්‍යාත්මක උපදේශය තමයි ලබා දෙන්නේ. ඉතින් දැන් ගොඩක් කට්ටිය මම දකිනවා මේ ප්‍රතිකාරයට මිලදී ගන්න අමාරු මේ පුද්ගලයෝ පවා මේ කියන්නේ රුපියල් 2000 ගානක වගේ මිලක් වැය කරගන්නත් අපහසු තරම් ආර්ථික ප්‍රශ්න තියෙන කට්ටිය රුපියල් 50000ක් ලක්ෂයක් විතර වියදම් කරලා කිරියම්ම දාන දෙනවා. ඉතින් ඕගොල්ලෝ කිරියම්ම දානයක් දෙන්න ඕන නම් දෙන එක මම එපා කියන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ කැමැත්තෙන් දෙන එකට මම විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ රෝගයට කිරියම්ම දානයක් දෙන්න අවශ්‍ය නැහැ. මේ රෝගයේ වෛරස් රෝගයක් මේක මේ දෙවියන්ගේවත් පත්තිනි දෙවියන් කෝප වෙලාවත් හැදෙන ලෙඩක් නෙවෙයි. ඉතින් ඒකට බොරුවට වියදම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලෝ සද්භාවයෙන් කිරියම්ම කෙනෙකුට දානයක් දෙන එක වෙනම කතාවක්. මම ඒක ගැන මේ උපහාසයට ලක් කරන්නේත් නැහැ. ඕගොල්ලන් ඒක කරන එක ගැටලුවක් නැහැ. හැබැයි මේ රෝගය නිසා මේ රෝගය හැදීම නිසා Tamanට ප්‍රතිකාරවත් ගන්න සල්ලි නැතුව ඉතාම අපහසුයෙන් දුක් මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි බයට මේ රෝගය නිසා තව රෝග තත්ත්ව ඇති වෙයි. අපේ දෙවියෝ කෝප වෙලා අපිට කරදර තව වෙයි කියලා හිතලා එහෙම කිරියම්ම දාන නම් දෙන්න එපා බයට. තේරෙනව නේද මං කියන එක? ඉතින් ඒ නිසා අන්නේ නිවැරදි දැනුම. මේක මේ බොරුවට වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඒ මුදලෙන් අර දරුවට හෝ ගෙදර අයට හොඳට ආහාර වේලක් ලබා දෙන එක තමයි සුදුසු වෙන්නේ. ඉතින් ඒ වගේ මේ දුර්මත ගණනාවක් මේ වගේ රෝග ගැන වර්තමානයේ මිනිස්සු අතර තියෙනවා. ඒ වගේම විවිධ ජන කොට්ටාස්වල මම දකිනවා මේ තව ගැටලුවක් තමයි සමහර මම එක ජන කොට්ටාස පිළිබඳව මේ වෙනස් විදිහට සලකනවා නෙමෙයි. ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා මේක හැදුනම එළියට බහින්න හොඳ නෑ කියලා. ඉතින් එළියට නොබහින එක හොඳක් තියෙනවා. මොකද ඒක අනිත් අයට බෝ වෙන එක වළක්වනවා. නමුත් ඉතින් ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයා ළඟට එන්න ඕනේ. ඉතින් මේ ෆොටෝ එකක් ගහගෙන ඇවිල්ලා පෙන්නනවා. ඉතින් ඇත්තටම අපි රෝගියව දකින්න නැතුව හරිම තත්ත්වයට එන්න බෑ. සමහර වෙලාවට ඒ රෝගය නිසා විවිධ සංකූලතා ඇති වෙලා ඉන්න පුළුවන් ඒ රෝගියා. ඉතින් ෆොටෝ එකක් ගහන් ඇවිල්ලා මේ පැපොලද කියලා අහලා එහෙම ප්‍රතිකාර කරන්න බෑ. ඉතින් වෛද්‍යවරයෙකුට කතා කරලා රෝගීන් අඩු වෙලාවකට ගෙන්නගෙන වෛද්‍යවරු බලනවා. ඉතින් ඒක. ඉතින් ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ තියෙන තව දුර්මතයක් තමයි ඒගොල්ලන් මේ දේව ඇදහිලි නිසා මේ කොයි වෙලාවකවත් එළියට බහින්න හොඳ නැහැ දෙවියන්ගේ පූජා ටික ඉවර වෙනකන් කියලා. ඉතින් එහෙම විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ වගේ ගැටලු ගොඩක් අපි සමාජයේ දකිනවා මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ලබා දෙනකොට. ඉතින් ඒ නිසා මම ඕගොල්ලන්ගෙන් ඉතාම ඕනකමින් ඉල්ලන්නේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මේකෙන් ඕගොල්ලෝ යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් මේ ඒ දැනුම තව කෙනෙකුටත් ලබා ගන්න පුළුවන් වෙන්න මේක ෂෙයා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් ඕගොල්ලන් මේ එහෙම දැනුමක් ලබා ගත්තම ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ දන්න අයටත් මේක දැනුවත් කරන්න. නැත්තම් මේ දුර්මතයේ දිගින් දිගටම යනවා. ඇත්තටම ලෝකෙ කොච්චර දියුණු වුණත් අපි එක තැනද ඉන්නේ කියලා හිතන මට්ටමට. ඉතින් ඕගොල්ලෝ මේකට සවන් දීම ගැන බොහොම ස්තුතියි. මම හිතනවා මේ දැනුම ඕගොල්ලොත් ලබාගෙන තව කෙනෙකුටත් බලන්න මේක ෂෙයා කරයි කියලා. ඉතින් ඕගොල්ලන් හැමෝටම බොහොමත්ම ස්තුතියි.